ආයිබෝවන් ආවුස බොහෝ වේවා ජය වේවා මම ට්‍රැවල් භූතය. ඉතින් අද ඉන්නේ බොහොම ලස්සන තැනක. ඒ තමයි අභයගිරිය. සංකපත්ම භෛරව දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්න අභයගිරිය තමයි දැන් මම මේ වෙනකොට ඉන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අභයගිරිය මොකටද වැදගත් වෙන්නේ? අභයගිරිය වැදගත් වෙන්නේ මගේ යාළුවනේ සංකපත්ම භෛරව දේවතාවුන් වහන්සේලා ප්‍රධාන කොටගෙන නාග භෛරව, අෂ්ට මහා භෛරව, ආතාල පාතාල භෛරව දෙවි හාමුදුරුවරු වැඩවසන්නේ මෙන්න මෙතන තමයි. අනුරාධපුරයේ අභයගිරි විහාරය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඕගොල්ලොන්ගේ භූමිය සම්බන්ධයෙන් වැඩ කටයුත්තක් වෙනවා නම් එම ස්ථානයට මුල් තැන දෙන්න අංක එකටම එන්න ඕන කොහෙටද? මේ මෙතන. ඒ තමයි අභයගිරි රජමහා විහාරස්ථානයට එන්න ඕනේ. එතන තමයි සංකපත්ම භෛරවයන් වහන්සේලා වැඩ ඉන්නේ. උන්වහන්සේලා තමයි මේ මහා පොළොවේ ඇත්තා වූ රන් රිදී මුතුමැණික් ඒ සියලුම දේ බාර වැඩ වාසය කරන්නේ උන්වහන්සේලා තමයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ ගෙදර භූමි මොනවා හෝ ලිඳක් කපන්න හෝ වේවා, අත්තිවාරමක් කපන්න හෝ වේවා, ඒකම අපි කීතමුකෝ නිවසක් තනන්න හෝ වේවා, තමන්ගේ භූමියේ තියෙන මොන හරි වස්තුවක් ලබා ගන්න හෝ වේවා, ඒ හැම දෙයකටම අංක එකටම එන්න ඕන තැන තමයි, මුලින්ම එන්න ඕන තැන තමයි අනුරාධපුරේ අභයගිරි විහාරය. මොකද අභයගිරි විහාරයේ සංකපත්ම භෛරවයන් වහන්සේලා ප්‍රධාන කොටගෙන මේ සියලුම භෛරව කට්ටුව වැඩ ඉන්නේ මෙතන. ඒගොල්ලොන්ගේ උන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අනිවාර්යෙන් ලැබිය යුතුමයි අපි මේ වැඩේ ආරම්භ කරන්නට කලින්. ඉතින් ඒක නිසා ඔන්න කිව්වා බොහොම ආදරණීය විදිහට ඇත්තරම මාර තැනක් ආවම හරි හිත නිවෙනවා. ඉතින් අද සතියේ දවසක් වුණත් අපි මෙතනට ආවේ. අපි සාමාන්‍යයෙන් මාසෙකට වතාවක් දෙවතාවක් මම නම් එනවා. මොකද ජයශ්‍රී මහ බෝහාමුදුරුව වඳින්න රුවන්වැලි මහා සෑය සමිඳුන් වඳින්න යන්න. ඒ වගේම අභයගිරිය වඳින්න මම නම් එනවා. ඉතින් ඔයාලටත් එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. මොකද මේ වගේ මේවැයෙන් තියෙන ආනිසංශ කියලා නිම කරන්න බෑ. අපිට බාධක අතුරුවන්තරා කොයි වෙලේ ඉද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි හැමදාම මුන්නාන්සලත් එක්ක ගනුදෙනුව තියාගන්න. එතකොට තමයි මේක ටික්ටොක් එකට වැඩේ යන්නේ. හරි, එහෙනම් ඔන්න වැදගත් දෙයක් කිව්වා. ඉතින් ඕගොල්ලොන්ගේ භූමිය සම්බන්ධ කරන ඕනම වැඩකට අංක එකටම මුල් තැන දෙන්න ඕන. මෙතනට තමයි ඇවිල්ලා සංකපත්ම භෛරවයන් වහන්සේලා වැඩ ඉන්න අභයගිරි රජමහා විහාරස්ථානයට එන්නේ. ඕනම දෙයකට, භූමිය සම්බන්ධ වැඩකට, තමන්ගේ වගේම අධ්‍යාපන කටයුතු, ඒ වගේම දරුවන්ගේ ලෙඩ දුක් කරදර බාධක, ඒ වගේම නොයෙකුත් දේවල් වලට තමන්ගේ තියෙන දුක් ගැනවිලි ඕන දෙයක් මෙතනට ආවහම සංකපත්ම භෛරවයන් වහන්සේලා දෙපැත්තේ වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේලාට ඒ දුක කියලා පූජාවට්ටියක් කියලා මල් පහන් සුවඳ දුම් දැල්වලා ඒ වතාවත් ටික හරියට කරලා ගියොත් ඒ දේවල් වර්ධින්නේ. ඒ වගේම අතුරු අන්තරා බාධා කිසිව දෙයක් එන්නේ නැහැ. නියම විදිහට අපිව ආරක්ෂා කරලා දෙනවා සත්‍යයි. ඉතින් ඒක නිසා මම නම් ඉතින් හැමදාම කියන්නේ මාසෙකට දෙපාරක් හෝ එකපාරක් අනිවාර්යෙන් එනවා. ඒ තමයි පද්ම භෛරව දේවතාවුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානය. එන්නේ උන්වහන්සේගේ දෙවුල. මේ තමයි සංක භෛරව දෙවියන් වැඩ ඉන්න දෙවුල. එන්න ඕනේ. මේ තමයි අපේ මුදුන් මල් කඩ. ශ්‍රී ලංකා දීපය තුල තියෙන මුදුන් මල් කඩවල මේවා අපේ පැරණි මුතුන් මිත්තන් තමයි මේ ඉන්නේ. ඉතින් උන්වහන්සේලාගේ ආශිර්වාද අරගෙන යන්න මේ ශ්‍රී ලංකා දීපේ ආරක්ෂා කරන උන්වහන්සේලා තමයි මෙතන. ඉතින් ඒක නිසා එන්න කියලා තමයි කියන්නේ travel with භූතයා. ඔයගොල්ලෝ මාව දැකලා ඇති
ට්‍රවල් විත් ලොක්කයියා කියලා. ඉතින් ට්‍රවල් විත් ලොක්කයියා channel එක තියෙනවා නැතුව නෙමෙයි. ඉතින් තව මට අවශ්‍යතාවයක් ආවා ඔයගොල්ලන්ට තව ලස්සන තැන් කීපයක් පෙන්වන්න සහ තව channel එකක් අරගෙන ඉන්න. ඉතින් ඒ නිසා තමයි travel භූතයා කියලා channel එකක් මම හැදුවේ. ඉතින් ඔන්න travel භූතයා තුලින් තමයි අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ඔක්කොම ඉන්න කියලා තමයි ආරාධනා කරන්නේ. channel එක subscribe කරලා bell icon එක all කරලා like එකක් දාලා comment එකක් දාලා channel එකට එකතු වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් හැමෝම මෙන්න පේන්න තියෙනවා හැමෝම සාදු කියලා. නමස්කාර කරනවා. එහෙනම් ජය වේවා. මම ගිහින් මම travel භූතයා